කියනවා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ආදරය කියන වචනේ පාවිච්චි කරන. ඒ කියන්නේ ප්‍රශ්න පෞල් ප්‍රශ්නයක් ආවට පස්සේ ඒක විසඳන එකට සැරම ගන්න එපා කියනවා. ඒ කියන්නේ කෑකෝ සංගහනයක් ගන්න එපා කියනවා. මොකද හේතුව තමයි මනුස්ස හිතක ස්වභාවය තමයි ආදරණීය ස්වභාවයට ලං වෙනවා. සැරපරස ස්වභාවයෙන් හිත ඈත් වෙනවා. ඒක ගෙදර ගෑණි ආපු ගමන් තෝ මගේ මට දුන්න දුක කියලා ගොනා බූරුවා හරකා මීහරකා කියලා කෑ ගහලා බනින්න ගත්තට පස්සේ ස්වාමියාට ඇහෙන්නේ නපුරු වචන. අර හොර ගෑණි කතා කරනවා අනේ රත්තරනේ පනේ වස්තු ඔයාට කවුරු නැති වුණත් මං ඉන්නවා බබා කියලා කතා කරනවා. කතා කරනකොට හිත ඒ පැත්තට ඇදෙනවා, ගෙදරින් ඈත් වෙනවා. මේ බුද්ධ දේශනාවේ තියෙන ගොඩාක් පෞල් ප්‍රශ්න. ඒ කියන්නේ අනියම් සම්බන්ධතා දැන ගැනීම තුලින් නතර වෙන ප්‍රවණතාවයක් තියෙනවා කියලා. එතකොට ඔයාට කවුරු හරි ඇවිල්ලා කියලා මම කිව්වොත් උඹගේ මිනිස්සයා මේ අහවලත් එක සම්බන්ධයක් තියෙනවා කියලා. එතකොට ඒ වගේ තැන්වලදී ඒක දැනෙන්න සලස්වන්න. ඒක දැනෙන්න සලස්වන්නේ මෙහෙම. හොරා පොලිස් සෙල්ලම නෙමෙයි. ගොඩාක් අය හොරා පොලිස් සෙල්ලම් කරනවා. කොහොමද? ඊට පස්සේ එදා ඉඳලා චෙක් කරනවා, ෆෝන් එක චෙක් කරනවා, කොහෙද යන්නේ කියලා චෙක් කරනවා, උදේට යනකොට වැඩිපුර සෙන්ට් ගහ ගන්නවද කියලා බලනවා, හැන්දෑවට ආපු ගමන් හොඳට අන්වික්ස් එරන් සර්ට් එක චෙක් කරනවා, කෙස් ගහක්වත් තියනවද කියලා. බවලතුන්ගේ හොරා පොලිස් සෙල්ලම්. අතට අල්ල ගන්න තමයි බලාගෙන ඉන්නේ. එහෙම නෙමෙයි. අර වාගේ ආරංචියක් ආවම හිතේ පැසව විඳෝ ඉන්නේ නැතුව මහත්තයා ආදරණීය ස්වභාවයකින් ඉන්න වෙලාව කියනවා මහත්තයා මම මේ ඔයාලට කියන්නම් කියලා හිටියේ අපි ඉතින් අපිට හතුරු වැඩි අපි ඉතින් හොඳින් ඉන්නවට මිනිස්සු කැමති නෑනේ ඊට පස්සේ මිනිස්සයා කියනවා මොකද්ද මං ඔය කියන්න හදන්නේ කියලා නෑ මම ඔයා කලබල වෙන්න එපා කවුද කිව්වේ කියලා අහන්නත් එපා මේ මට ආරංචියක් තියෙනවා ඔයා සිරියාවතිත් එක්ක මොකද්ද සම්බන්ධයක් තියෙනවා කියලා මම නම් ඔයා පිළිගන්නේ නෑ මිනිස්සු මේ තරහවට කියන්නේ ඒ නිසා මේ ඔයා මොකටද පරිස්සම් වෙලා ඉන්න අපි සතුටින් ඉන්නවට ওই මිනිස්සු කැමති නෑ අනිත් එක මංගෙන් ඔයාට ආදරේ අඩුවක් නැතුව ලැබෙනවා මං ඔයාව බලා ගන්නවා ඒ නිසා ඔයාට කොහොමදත් වෙන ගෑනු කෙනෙක්ගේ කොහොමදත් අවශ්‍යතාවයක් නැහෙනි කියලා අර ආදරෙන් ඒක ASCII දන්න විස්තර ටික ඔක්කොම කියලා දාන්න ඕන මතක තියාගන්න ඕනේ කිසි විදිහකටවත් ස්වාමියාට චෝදනා කරන්න හොඳ නැහැ එහෙම වුණාම එයාව පිච්චෙන්න ගන්නවා මිනිස්සයා ආයෙත් සිරියාවතිලා ගෙවල් පැත්තේ යන්නේ නැහැ. එතනින්ම හිමීට විසඳෙන්න ගන්නවා ඒක. බුදුරජාණන් වහන්සේ වදාළේ ආයෙත් හොරා පොලිස් සෙල්ලම් කරන්න දෙයක් නැහැ නේ. එතනින් ඉවරයි. එතනින් කතාව ඉවරයි. ආයෙ හොයන්නේ නැහැ. ආදරෙන් තමයි ගොඩක් දුරට පෞල් ප්‍රශ්න විසඳන්න තියෙන ආදරේ. ඊට පස්සේ මේ මිනිස්යාටම කාලයක් යනකොට තේරෙනවා මං හොඳ නෑ මේක කරන එක යා මට කොච්චර ආදරෙන් ඉන්නවද කියලා. වෙනදාට වැඩි ආදරේ පෙන්වන්න ඕන, වෙනදාට වැඩි සත්කාර කරන්න ඕන, සම්මාන කරන්න ඕන. අවුල් හදාගන්නේ නැතුව. මේක මෙහෙමයි මේ මිනිස්යා හොඳ නෑ, අරයා හොඳයි කියලා එකක් මේකේ නෑ. මේ ඔක්කොම සංගතියම එක වගේ තමයි. අද කාලේ ඉදිරියට මේ පෞල් ප්‍රශ්න ගොඩාක් වැඩි වෙනවා. මේවා කතා කරන්නවත් බැරුව තැනට යනවා. මේවා මෙහි බණ කතා කරන්නවත් බැරි තැනටපත් වෙනවා. ඉදිරියට ওই ප්‍රශ්න ගොඩාක් වැඩි වෙනවා. දැන් අවුලුව ගන්නතුන් ඒව සාදරාගෙන ඉන්න.